හේමන්තයේ සිසිල සත්‍රගෙන උදෑසන උදාවිය. කඳුගැටයක් මුදුනේ පිහිටි ගිරිලෙන් විහාරය කේන්ද්‍ර කරගත් උඩුවෙල ගම්මානය වසරේ උතුම්ම පින්කම වන කටින චීවර පූජාවට මහත් බැතියෙන් සූදානම් වෙති. එහිත් ඒ බලාපොරොත්තු මැදට කඩා වැටුනේ අශුභ ආරංචියකි. චීවරය සඳහා දායකත්වය දීමට පොරොන්දු වූ මුදලාලි නොපැමිණෙන බව දැනගත් ගම්මුන්ගේ සිත් කනස්සල්ලෙන් බරවිය. දැන් අපි මොකද කරන්නේ? කලබල වෙන්න දෙයක් නැහැ. මම කියන්නම් හොඳම විසඳුම. අපි හැමෝගෙම සල්ලි එකතු කරලා නගරෙන් ලස්සනට මහපු සිවුරක් ගමු. හොයා එක රැයකින් මහන්න දුක් විඳින්න ඕන නැහැ. ඒක කාලයක් විතරුයි වැඩෙත් පිළිවෙලා. අනේ එහෙත් ඒ සියල්ල දෙස සෝමා උපාසක අම්මා බලා සිටියේ නොසැලෙන දහම් සිතකිනි. මිස්ටර්, කටින පූජාවේ වටිනාකම තියෙන්නේ සිවුරේ මිල නෙමෙයි. කටින කියන්නේ ශක්තිමත් කියන නොනිදා. මහා ශ්‍රද්ධාවෙන් මහන ඒ චීවරේ හැම නූලකම අපේ පින, අපේ දහඩිය තමයි. කඩෙන් ගේන සිවුරක ඒ උතුම් සුවඳ කොහෙන්ද? ඒ වචන මුළු ගමම එක්සිත් කළය. මිල අධික සිවුරක් වෙනුවට තමන්ගේම දහඩියෙන් උපන් පූජාවක් සඳහා ඔහු එක් වූහ. කහවණු, අතින් කටිනලද නූල්, පඬු පොවන කොළ වර්ග, ශ්‍රද්ධාවේ දායකත්වය ගලා එන්නට විය. පහන් නිලියෙන් ඒකාලෝක වූ විහාරගෙයි මුළු රෑම නිදි වර්ජිතව පිරිත් සජ්ජායනා මැද්දේ ඒ උතුම් චීවරය මසානිම කිරිනි. එය හුදෙක් වස්ත්‍රයක් නොව ගම්මානයක සාමූහික ශ්‍රද්ධාවේ ප්‍රතිමූර්තිය විය. ඈතින් සිට මේ දෙස බලා සිටි විජේරත්න මහතාට තමාට මුදලින් කිසිදා මිලදී ගත නොහැකි යමක් පෙනෙන්නට විය. ඒ එකමුතුකමේ සතුකයි, ශ්‍රද්ධාවේ ශක්තියයි. ඔහුගේ සිතේ තිබූ මානය පැහැදීමකින් දිය වී යන බව ඔහුටම දැනිනි. අරුණලු නැගෙන වේලාවේ ඒ උතුම් කටින චීවරය මහා සංඝරත්නයට පූජා කෙරිනි. එදින උඩුවෙල ගම්මානය පූජා කළේ හුදෙක් සිවුරක් පමණක් නොව ඔවුන්ගේ එකමුතුකම සහ නොසැලෙන ශ්‍රද්ධාවයි. එය සැබෑම මහා පින්කමක් විය.